අයිබෝවන් අනිවාසිම්නිකා මේ ලෙසන් එක පුතේ ගේන්නේ ඇත්තටම 10 වසරේ DEF පන්ති 3 දරුවන් වෙනුවෙන්. ඔයාලට මට මේ කොටස ආවරණය කරගන්න බැරි වුණා පුතේ ඉස්කෝලේදී. අනිත් පන්ති ABC 3 උගන්වලා තියෙන්නේ. ඔයාලට තමයි මේක උගන්ව ගන්න බැරි වුණේ. ඒකින්ද බලා ගන්න මේ කොටස. ඔයාලට මේකෙන් එක්සෑම් එකට පුතේ ප්‍රශ්නයක් එනවා. ඒකයි මේ වීඩියෝ එක කරන්නේ ඔයාලා වෙනුවෙන්. හරි බලන්න. ඔයාලා දන්නවනේ මෙන්න මේ අකුරු පහට පුතේ ශබ්ද දෙක තියෙනවා. ශබ්ද දෙක තිබ්බා කියලා අපිට ඕන විදිහට මේක පාවිච්චි කරන්න බෑ. කොරියන් ලියද්දි ප්‍රශ්නයක් නෑ. හැබැයි උච්චාරණයේදී අපිට මේ ගැටලුව එනවා. හරි මම වචන කිහිපයක් එක්කම ඔයාලට කියලා දෙන්නම්. නිකමට බලන්න මෙන්න මේ වචනය. හරි ඔය වචන හතර බලන්න පුතේ අපි කොහොමද දැන් පයනුම දෙකක් තියෙන්නේ මේ වචනේ එතකොට අපිට පයනුම දෙක මේක පයන්නෙන් උච්චාරණය කරන්න බෑ දෙකම බයන්නෙන් උච්චාරණය කරන්නත් බෑ ඒකට පුතේ නීතියක් තියෙනවා හරි මේක ඔයාලා නෝට් එකට ලියා ගන්න එපා පුතේ හැබැයි දැනගෙන තියාගන්න ඕනේ මොකද ඔයාලගේ නෝට් එකේ දැන් ඉලක්කම් නේ ඇත්තේ ඒක ASCII මේක ලියන්න එපා ඕනනම් මේක පොතේ අන්තිම පැත්තෙන් ලිව්වට කමක් නැහැ අන්තිම පිටුවක ලියලා තියන්න හැබැයි මේක දැනගන්න ඕනේ බලන්න පුතේ මෙන්න මේ අකුරු හතරේ මේ ඉර ඇඳලා තියෙන මේ උඩ කොටු කරන අකුරු හතරේ ඔය අකුරු වල මුලට යෙදිලා නම් මෙයා කයන්න මෙයා පයන්න මෙයා තයන්න මෙයා ලයන්න උච්චාරණය කරනවා හැබැයි ඔය කියන නීති සමහර අවස්ථාවල චූටියට වෙනස් වෙන තැනුත් තියෙනවා හොඳද ඊට පස්සේ මුල නැතුව මැද හරි අග හරි නම් තියෙන්නේ මෙන්න මේ ශබ්ද ටික තමයි අපි ගන්නෙ. හරි මෙයාගේ ගොඩක් වෙලාවට පුතේ 170ක් 80ක් ශබ්ද වෙන්නේ චයනු ශබ්දය. ඒක වෙනම මතක තියාගන්න ජය මේ අකුරට වැඩිපුර ගොඩක් වෙලාට චයනු ශබ්දය තමයි ශබ්ද වෙන්නේ. ඒකට හේතුව තමයි කොරියානුවන් උච්චාරණය කරද්දී අපිට ජයන්නද චයන්නද කියලා හිතා ගන්න බෑ අතරමැදි සවුන්ඩ් එකක් තමයි යන්නේ. අන්න ඒ හේතුව හින්දා අපිට වැඩිපුර ඇහෙන්නේ චයනු ශබ්දය. ඒක ගැන හිතන්න එපා. මේ හතර බලා ගන්න. දැන් මේ අකුර තියෙන්නේ මුල අකුර විදියට. එහෙනම් පයන්න මේ ඉන්නේ මුලට යෙදුනහම පයනු ශබ්දය ගන්න. එහෙනම් පළවෙනි අකුර පා. ඊළඟ අකුර තියෙන්නේ අග. හරි? අගට ආවොත් මේ තියෙන්නේ මැද හරි අග හරි නම් බයනු ශබ්දය. එතකොට මේක බයන්නට බෝ කියලා තමයි ශබ්ද වෙන්නේ. පබෝ. තව උච්චාරණ නීති ගොඩාක් තියෙනවා පුතේ. මේ බේසික් මේක තමයි ඔයාලට උගන්වපු ප්‍රමාණයෙන් එක්සෑම් එකට එන්නේ හොඳද? තව තියෙනවා ගොඩාරියක් උච්චාරණ නීති. ඊළඟ එක බලන්න. අකුරු දෙකම තියෙනවා එක්කෙනෙක් මුල එක්කෙනෙක් අග. මෙයා කයන්න මුලට ආවහම කයනු ශබ්දය ගන්න. එහෙනම් කයන්නට කෝ දැන් මෙයා අග ඉන්නේ. මේ අග නම් මේ පැත්තෙන් බලන්න ඕන. කයන්නේ අගට එනකොට අපි ගන්නෙ ගයන ශබ්දය. කොගි. ඊළඟ මෙයා තයන්න. තයන්න ඉන්නේ මුල පුතේ. එහෙනම් අපි තයනු ශබ්දය තමයි යාට ගන්නෙ. ඊළඟ අකුර රයන්න. රයන්න ඉන්නේ මැද. රයන්නට නීතියක් තියෙනවා. දෝ මේ බැලුව රයන්න. මැදට ආවොත් ගන්නෙ රයන්න. එහෙනම් රයන්නට ඊරි තරි. ආයිත් දයන්නම ඉන්නවා. නේද? එතකොට දයන්නම ඉන්නේ. එතකොට දයන්න මුලට ආව නම් තයන්න දැන් ඉන්නේ අගින්ද මොකද්ද ගන්නෙ? දායන්න ගන්න. එහෙනම් තරීදා. ඊළඟ එකේ මෙයා මුල ඉන්නේ. කයන්න මුලට ආවොත් කයනු ශබ්දය. ඊළඟට දයන්න අගට ආවොත් දයනු ශබ්දය. එහෙනම් මෙයා උච්චාරණය කරන්නේ කදා කියලා. තේරුණා නේද පුතේ? අල්ගෙස්සෝයෝ. කරොමියන් චිගම් සසේයෝ. එහෙනම් දැන් මේක ලියා ගන්න. හරි. ඔන්න ඔය කොටසින් පස්සේ මම තව දෙයක් ඔයාලට කියලා දෙනවා. අපි මේ ටික මකා ගමු ඉස්සෙල්ලා. හරි. මෙන්න මේක බලා ගන්න පුතේ. හරි? මෙන්න මේ තයන්න දයන්නේ ඔය කියන නීතිය
යම් තැනකදී වෙනස් වෙනවා. ඒ හින්දා මම මෙයාට තරු ලකුණක් දාලා තියන්නම්. ඒ වෙනස් වෙන තැන තමයි දැන් මේ කියලා දෙන්න හදන්නේ. හරි. බලාගන්න මං කියවනේ මේ නීති මේ විදියට තිබ්බට මේ ටික මුලට අරන් මේ ටික මැදට අගට ගත්තට පුතේ සමහර තැන්වලදී ඔය සිංහලෙන් අනලල ભેදේ වගේ සමහර තැන්වලදී පොඩ්ඩක් වෙනස් වීම වෙනවා. අන්න ඒක නිසා අපි මේ කොටස බලමු. උඩාකුර නයන්න. අපේ ශබ්දය පහළට බැස්සහම මේ ඉන්නේ චයන්න. හල් වගුවෙන් බලන්න චයන්න යටින් එල්ලුනහම ශබ්දය අල් තයන්න නත්. දැන් දා ඉන්නේ අග. බැලුව මෙතනින් අග ඉන්නව නම් දාගන්න. හැබැයි අපිට පුතේ දාන්න බෑ. මේක නත්දා නෙමෙයි. උච්චාරණය කරලා බලන්නකෝ. ටිකක් කියද්දි අපිට අමාරුයි. ඒ හින්දා මේක වැරදි. එහෙනම් මොකද්ද ගන්නෙ? මතක තියාගන්න පුතේ යටින් එල්ලිච්ච අකුරකට පස්සේ දානම් දා නෙමෙයි අපි ශබ්ද කරන්නේ තා. එහෙනම් මේකේ උච්චාරණය නත්තා. නත්දා නෙමෙයි නත්තා. තේරුණා නේද? හරි. ඊළඟ එක බලන්න. උඩ අකුර සයන්න යට ලයන්න හල් වුණාම අල් ලයන්න හල් අකුරකට පස්සේ දා දැන් උඩ එකේ දිගන ගත්ත දා නෙමෙයි තා කියලා. ඒත් වැරදි පුතේ. සල්තා නෙමෙයි. ලයන්නේ නීතිය එනවා. හරි? ඕනම හල් අකුරකට පස්සේ ඒ කියන්නේ ලයන්න ඕනම හල් අකුරකට පස්සේ නේ පුතේ ලයන්නට පස්සේ. හරි? ලයන්නට පස්සේ හල් අකුරක් දයන්න එනවනම් හල් අකුරකුත් නෙමෙයි ලයන්නට පස්සේ දයන්න එනවනම් තා වෙන්නේ නෑ දා වලින් ශබ්ද වෙන්නේ. එක ළඟ උදාහරණ දීලා තියෙන්නේ ඒකයි. දැන් මේක උච්චාරණය වෙන්නේ සල්දා. ඇයි ඒ ලයන්න නිසා. මෙතන ලයන්න නැතුව මේ වගේ අකුරක් තිබ්බනම් මෙයා තා ශබ්දය ගන්නෙ. හරි? දැන් මෙතන ලයන්න හින්දා තමයි මෙයාට දා ශබ්දය ආවේ. ඊළඟ එක උඩ අකුර ඌ අකුර යට සයන්න හල් අක්ෂර වගුවෙන් බලන්න පුතේ. යටින් එල්ලුනහම සයන්න ශබ්දය අල් තයන්න උත්. මෙන්න හල් අකුරකට පස්සේ දා ශබ්ද කරන්න. එහෙනම් දා නෙවෙයි අපි ගන්නෙ තා ශබ්දය. ලයන්න තිබ්බනම් දා ශබ්දය ගන්න තිබ්බ. දැන් ගන්නෙ තා ශබ්දය. උත්තා. උත්තා. ආයෙමත් ලයන්නේ නීති එනවා. උඩ අකුර පයන්න මම නිකන් නෝමල් පයන්න ලියන්නම්. යට ලයන්න හල් වුණාම ලයන්න. ලයන්නට පස්සේ දා ආවොත් දාම තමයි තා වෙන්නේ නෑ. පල්දා. හරි? හැබැයි පුතේ යම් අවස්ථාවක අකුරක හල් අකුරක් නැත්නම් ඔය නීතිය එන්නේ නෑ. හොඳද? දැන් නිකමට බලන්නකො මෙහෙම පදා කියලා. හාරනවට දැන් මේ අකුර පයන්න මම ওই නෝමල් පයන්න පාවිච්චි කරන්නම් පුතේ. මොකද සමහරව ඒ යන්නට පටල ගන්නවා. එතකොට දා අකුර අග තියෙන්නේ දා ශබ්දය ගන්න පුළුවන්. හැබැයි මෙතෙන්ට බැරි වෙලා හරි දැන් මෙහෙම තිබ්බනම් ඔය නීතිය ගන්න බෑ. දැන් මේක පා අල් ලයන්නට පස්සේ දාම තමයි පල්දා. හැබැයි ඔය වචනේම මෙහෙම වචනයක් නම් තේරුමක් තියෙද දන්නේ නැහැ. නමුත් වචනය බලා ගන්න. උඩ අකුර පයන්න හල් අකුරක් අල් තයන්න හල් අකුරකට පස්සේ දා නෙමෙයි තා. හරි? ලයන්න ඇර වෙන මොන හල් අකුර තිබ්බත් පුතේ අගට එන අකුර තා ශබ්දයෙන් ශබ්ද වෙන්නේ. ලයන්න තිබ්බොත් විතරක් දා ශබ්දයෙන් ශබ්ද වෙන්නේ. හරි. ඔය උදාහරණ ටික බලලා තේරුම් ගන්න. මේ වීඩියෝ එක ගෙනාවේ 10 වසරේ DEF පන්ති 3ට. එහෙනම් පුතේ බලා ගන්න. මේකේ ප්‍රශ්නයක් එනවා එක්සෑම් එකට. එහෙනම් goodbye. අඤ්ඤෝයි කසේයෝ.